නාඩුව බලයට පත් වුණාට පස්සේ බලයට පත්වීමට පෙර ඔබතුමන්ලා දේශපාලන වේදිකාවල විශේෂයෙන්ම සඳහන් කළා මේ වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් සිදුවෙන පරීක්ෂණ පිළිබඳව. ප්‍රධාන කාරණා දෙකක් ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඩොලර් බිලියන 18ක් තැන්පත් කරලා තියෙනවා ඒව ගේනවා කියලා සඳහන් කළා. දෙවෙනි එක තමයි බටලන්ත කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඇත්තටම මේ වය සම්බන්ධයෙන් සිදුවෙන විමර්ශන කොහොමද? අපිට පේන්නේ නැහැ විමර්ශනයක්වත් සිදු වෙනවා මේවා කියා කියන උපමාල ප්‍රකාශ වලට පමණක් සීමා කළාද නැත්නම් මේක විතර විමර්ශනයක් වෙනවද? නෑ ওই දෙක පමණක් නෙවෙයි තවත් විමර්ශන ගණනාවක් සිදු වෙනවා. ඒ විමර්ශනට අදාළව වැඩිදුර සාක්ෂි විමසීම සඳහා අදාළ පුද්ගලයන් කැඳවනවා. CID එකට, FCID එකට, සමහර බ්‍රයිබරි කමිෂන් එකට. සමහර ඒවා විමර්ශන කටයුතු අවසන් කළා නඩු පවරනවා. අධිශෝධනා ගොනු වෙනවා. නඩුවල දින ලබා දෙනවා. මේ ආදී දැවැන්ත ක්‍රියාවලියක් දියත් වෙමින් පවතිනවා. මොකද අපි බාරගත්තේ අපරාධ වලින් ගහන රාජ්‍යයක්. ඒ රාජ්‍ය ඇතුලේ ඔවැනි දේවල් රාශියක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා උගන්ඩාවේ පස්සේ විතරක් එළිලා ඉන්න එපා. ඩුබායි ඇතුළු රටවලත් තැන් වලත් තිබුණු මුදල් ගැන විමර්ශන සිදු කරමින් පවතිනවා. මම දැක්කේ නැහැ කොහෙවත් නාමල් රාජපක්ෂවත් ඩුබායි වල තිබුණු සල්ලි ගේනවද කියලා අහනවා නේද? ඒ නිසා ඒ කටයුතු සිදුවෙමින් පවතින බව කියන්න පුළුවන්. ඉතින් ඒ ඉලිදරව් වෙන කරුණ අනුව අපි බලමු ඉදිරියේ මොනවද වෙන්නේ කියලා. කෙහෙල් බද්දර පද්මේ එක්ක සම්බන්ධකම් පවත්වපු දේශපාලඥයෝ දැන් එකිනෙකා අවරපාර්ශ්වන දෙපාර්තමේන්තුවට ගේන පටන් අරගෙන තියෙන්නේ. ඒ කට උත්තර අනුව ඒ විමර්ශන දියත් වෙයි. මම දැක්කා හොරණ මූලික රෝලේ තිබ්බ උත්සවයකදී ඔබතුමා සඳහන් කළා මේ සමහර පරීක්ෂණ වාර්තාවල සාක්ෂි නැහැ. සාක්ෂි මකා දමලා හෝ යම් විනාශ කිරීමක් සිදු වෙලා තියෙනවා හොයන්න විදියක් නැහැ කියලා. එතකොට මේ අපරාධ සම්බන්ධයෙන් මැතිවෙන කාලේ ප්‍රකාශ කළේ මේ වගේ තත්ත්වයක් දැනගෙන නෙවෙයිද? හරියට තොරතුරු දන්නේ නැතුවද කිව්වේ මේ මෙහෙම අපරාධ වෙලා තියෙනවා කියලා. දැන් කියනවා මේ ඒවට සාක්ෂි නැහැ කියලා. ඒක මම එතන විතරක් නෙවෙයි. රුවන් විනාශ කළා තියෙනවා. සාක්ෂි පිළිබඳ විමර්ශනය කරන නිලධාරීන් තැන් වලට ස්ථාන මාරු කළා හෝ නැත්නම් ඔවුන්ට ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් සලස්වලා තියෙනවා. දැන් ඊයේ දවසේදී අපරාපක්ෂ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවටපත් වෙන්නේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව මේ අපරාධ පිළිබඳව පරීක්ෂණ කරමින් හිටපු නිලධාරීන් 700 ගාණක් එකවර ඔවුන්ට විදේශගත වීම තහනම් කළ නියෝගයක් ලබා දීම ඇතුළේ. ඉතින් ඔබට තේරෙනවා ඇති කොහොමද මේක වෙන්නේ කියලා. අපරාධ පරීක්ෂණ පිළිබඳව පරීක්ෂණ කරපු අයටත් ඒ ආණ්ඩුවෙන් දඬුවම් කළා තිබෙනවා නම් ඒ සමහර අය හිරගත රිමාන්ඩ් බන්ධනාගත කරාන ශානි අබේසේකර වගේ අය. ඒතකොට සාක්ෂි පිළිබඳව කතා කරනකොට යලිත් තවක් හිතන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ කිසියකින් අදහස් වෙන්නේ නැහැ මේ පරීක්ෂණ අපි අතහරිනවා කියන එක. ඒගොල්ලෝ සාක්ෂි විනාශ කළා තිබෙනවා නම් වෙන මාර්ගයෙන් හරි යලිත් සාක්ෂි පිළිබඳ විමර්ශනය කරගන්න අපේ අපරාධ පරීක්ෂකයන් උත්සාහ කරනවා. ඒක කරමින් පවතිනවා. මම කිව්වේ ඔබ අහනවා ප්‍රමාද වෙන්නේ ඇයි කියලා. ප්‍රමාද වෙන්න ඇත්ත සාධාරණ හේතු ප්‍රමාණයක් පවතිනවා. ඒක හැබැයි අදහස් වෙන්නේ නැහැ මේ කිසිදු නිලධාරියෙක් අපරාධ හැංගීම සඳහා උදව් කරනවා කියලා. ඒ අය මේකට අවශ්‍ය කරන සාක්ෂි සියල්ල එකතු කරගනිමින් තමයි නඩු කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.